class today. Our English lesson number 7. Did you learn English? Did you learn English? In our first lessons, did you learn English? Okay, very good. If you learn something, it is very good. If you learn something, it is very good. Okay, today we are going to talk about asking questions. ප්‍රශ්න ඇසීම. ප්‍රශ්න ඇසීම අංක 3. අද දවසේ ඉතාම වැදගත්. Asking questions. Part 3. Asking questions. Part 3. ING form. ඉංග්‍රීසියෙන් කතා කරනවා කියන්නේ එහෙම නැත්නම් ඕනෑම භාෂාවක් කතා කරනවා කියන්නේ 90%කට වඩා ප්‍රශ්න අහනවා පිළිතුරු දෙනවා. ප්‍රශ්න අහනවා පිළිතුරු දෙනවා. ඕකනේ අපි කතා කරනවා කියන්නේ. එහෙනම් අපි ප්‍රශ්න අහන්න ඒවට පිළිතුරු දෙන්න දෙකම ඉගෙන ගන්න ඕනේ. ඊට කලින් අපි ඉගෙන ගත්තා අතීත කාලෙන් ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? එහෙම නැත්නම් සරල වර්තමාන කාලයෙන් ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියලා. අද දවසේ අපි ඉගෙන ගන්නවා මේ මොහොතේ ඔබ මේ මොහොතේ දැන් කරමින් ඉන්න දෙයක් සම්බන්ධව කර ඉන්න දෙයක් සම්බන්ධව කොහොමද කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහන්නේ කියලා. මේක ඉතාම වැදගත්. අපි ගොඩක් දුරට මේ මොහොතේ කරන දේවල් ගැන ගොඩක් කතා බහ කරනවා. එහෙනම් අපි වැඩි කාලයක් නැස්ති නොකර පාඩම පටන් ගමු. ඉංග්‍රීසි වලට විනාඩි 20යි. එච්චරයි ඔබ කරන්න ඕනේ දවසකට. ING ෆෝම් එකේ කරමින් ඉන්න දෙයක් ගැන ප්‍රශ්න අහනකොට මෙන්න මේ ක්‍රියාපද තුන ඔබට ඕන වෙනවා. මෙන්න මේ ක්‍රියාපද තුන. am is are. am is are. am කියන්නේ I කියන මම කියන ක්‍රියාපදයක් එක්ක am කියලා කියන්නේ I එහෙම නැත්නම් මම කියන noun එකත් එක්ක නාම පදයක් එක්ක නිතරම යොදන වචනයක්. වෙන නාම පදත් එක්ක අපි am යොදන්නේ නැහැ. is කියන ක්‍රියාපදය ඕනෑම ඒක වචන නාම පදයක් එක්ක අපි use කරනවා. ආ කියන ක්‍රියාපදය ඕනෑම බහුවචන නාම පදයක් එක්ක අපි use කරනවා. මේවා සාමාන්‍ය තේරුම වෙනවා ඉන්නවා තියනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ ක්‍රියාපද තුන මෙයාට කියන උපකාරක ක්‍රියාපද එහෙම නැත්නම් helping verbs කියලාත් අපි මේවට කියනවා. උපකාරක ක්‍රියාපද helping verbs. be verbs කියලාත් මේවට කියනවා. ඉස්කෝලේ යන ළමයි මේ පාඩම් යූස් කරනවා නම් මේවට කියනවා be verbs කියලා. වර්තමාන කාල be verbs. අපි බලමු ing ෆෝම් එකෙන් කොහොමද
ප්‍රශ්නයක් අහන්නේ කියලා ඉස්සෙල්ලා අපි පිළිතුරක් ලියමුකෝ සාමාන්‍ය වාක්‍යයක්. I am eating rice. මේ I am කියන එක I am කියලා හදන්නත් පුළුවන්. I am eating rice. මම බත් කකා ඉන්නවා. I am eating rice. දැන් කවුරු හරි ඇවිල්ලා අපෙන් අහන්න පුළුවන් බත් කකා ඉන්න ගමන් ඔයා මොනවද කරන්නේ? ඔයා මොනවද කරන්න කියලා අහන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේ වාක්‍ය අහන්නේ? එතකොට අපිට කියන්න පුළුවන් අහන්න පුළුවන් ප්‍රශ්නේ මෙන්න මේ විදිහට. මීට කලින් ඔබට මං question words පහක් ලියුවා. මම අදත් ඒක ලියනවා මතක් වෙන්න. What, why, where, when, how. මෙන්න මේ question words පහ. What මොකක්ද මොනවද? Why ඇයි මොකද? Where කොහෙද? When කවදද? How කොහොමද? එතකොට මෙන්න මේ question words පහෙන් තමයි අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. මේවා නැතත් ප්‍රශ්න අහන්න පුළුවන්. අපි අහමු මෙන්න මේ පිළිතුරට ප්‍රශ්නයක්. අපි අහලා බලමු. මේක කියනවා I am eating rice. මම බත් කකා ඉන්නේ. එතකොට අපෙන් අහන්න පුළුවන් මේකට ප්‍රශ්නයක්. What මොනවද? Are you eating? What are you eating? ඔබට පේනවා what question word එකක් තියෙනවා මොනවද කියලා. ඊළඟට helping verb එකක් තියෙනවා මෙන්න are කියන එක. බහුවචනත් එක්ක. you කියන්නේ බහුවචන noun එකක්. බහුවචන නැත්නම් plural noun එකක්. අනිත් ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. What are you eating? ඔයා මොනවද කන්නේ? What are you eating? ඔයා මොනවද කන්නේ? පිළිතුර I am eating rice. What are you eating? I am eating rice. Okay. අපි තවත් එකක් ගමු. තව ආන්සර් එකක් පිළිතුරක් අපි ලියමු ඉස්සෙල්ලා. He is going to hospital. He is going to hospital. ඔහු he කියලා කියන්නේ ඔහු is going යමින් ඉන්නවා where එහෙම නැත්නම් කොහාටද to hospital. He is going to hospital. දැන් මේකට අපි ප්‍රශ්නයක් හදමු. එයා යන්නේ hospital එකට to hospital. එහෙනම් අපිට අහන්න පුළුවන් where කොහෙද එයා යන්නේ? කොහෙද යන්නේ කියලා අපිට අහන්න පුළුවන්. අපි බලමු. where මෙන්න මේ ක්‍රියාපදයේ මුලට ගන්න. is he going? Where is he going? හොඳට බලන්න මෙන්න මේ ඉරි ගහලා තියෙන වචන දෙක. අන්ඩර්ලයින් කරලා තියෙන ඉරි ගහලා තියෙන වචන දෙක දිහා බලන්න. He is මේකේ is he. ඒකට question එකක් අහනකොට helping verb එකයි නැත්නම් මේ is කියන එකයි noun එකයි මාරු වෙනවා. ඊට අමතරව question word එකක් අපි දාගන්න. Where is he going? එයා කොහෙද යමින් ඉන්නේ? උත්තරය දෙනවා අපි ආන්සර් කරනවා.
he is going to hospital. ඔහු යනවා රෝහලට. ඔහු යනවා රෝහලට. අපි දැන් කෙලින්ම question එකක් හදමු බහුවචන එක. අපි what කියන මම ගන්නවා මෙතනින් what කියන question word එක. මොකක්ද මොනවද? what. අපි බහුවචන වාක්‍යයක් හදන්නේ ඉතින් මම ආ ගන්නවා. ආ කියන helping verb එක what are. ඊළඟට මම ගන්නවා they කියන noun එක. they කියන්නේ ඔවුන්. ඊට කලින් මම ඔයාලට මේවා දුන්නා. what are they doing? What are they doing? What are they doing? What are they doing? මොනවද ඔවුන් කර කර ඉන්නේ? What are they doing? ඔවුන් මොනවද කර කර ඉන්නේ? එතකොට they කියන්නේ they කියලා කියන්නේ plural noun එකක් බහුවචන නාම පදයක්. ඒ හින්දා තමයි අපි are කියන helping verb එක උපකාරක ක්‍රියාපදයේ දැම්මේ ප්‍රශ්නය අහන්නේ. What are they doing? ඔවුන් මොනවද කර කර ඉන්නේ? අපිට උත්තරයක් දෙන්න පුළුවන්. They are අපි දාමු සෙල්ලම් කරනවා කියලා. Playing. They are playing. ඔවුන් සෙල්ලම් කර කර ඉන්නේ. මේ බලන්න. ing form එක. They are playing. ඔවුන් සෙල්ලම් කර කර ඉන්නේ. මෙතන බලන්න. They are කියන එකේ helping verb එක මාරු වෙලා are they බවට පත් වෙලා තියෙනවා. are they. They are එක are they බවට පත් වෙනවා question එකක් අහනකොට. ඔය විදිහට ඔබට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් ing form එකෙන් අහන්න. අපි මෙහෙම එකක් අහමු. Son, what are you doing? Son, what are you doing? පුතේ ඔයා මොකද්ද කරන්නේ? Son, what are you doing? පුතේ ඔයා මොකද කර කර ඉන්නේ? Son reply එකක් දෙනවා පිළිතුරක් දෙනවා. Son reply කරනවා මේ විදිහට. Mother, අම්මේ I am playing. මම සෙල්ලම් කර කර ඉන්නේ. I am playing. අම්මා දුවගෙන් අහනවා. Daughter, what are you doing? ඔයා මොකද කරන්නේ? daughter උත්තරයක් දෙනවා. Mother, I am bathing. Mother, I am bathing. Bath කියන්නේ නානවා. ඒකට ing bathing කියලා හැදෙනවා ing එකතු කරපුවාම. එතකොට mother, I am bathing. අම්මේ මම නනා ඉන්නේ. පාරයන් කෙනකින් අපි අහනවා. Hello, where are you going? ඔයා කොහෙද යන්නේ? Where are you going? Where are you going? ඔයා කොහෙද යන්නේ? reply එකක් දෙනවා අපි. I am going to boutique. I am going to boutique. boutique කියන්නේ කඩය. I am going to boutique. මම කඩයට යනවා. එතකොට මේ මොහොතේ කරන දේවල් සම්බන්ධව ඔබ මේ මොහොතේ කර කර ඉන්න දේවල් සම්බන්ධව හරි වැදගත් මේක. ප්‍රශ්න අහනකොට මෙන්න මේ helping verb තුන am is are භාවිත කරන්න. ඊළඟට මේ question word ඔබට භාවිත කරන්න පුළුවන්. තව ගොඩක් තියෙනවා question words. මෙතන ප්‍රශ්න අහන වචන මම මේ පහක් ගත්තේ ඔබේ පහසුව සඳහා. එතකොට ප්‍රශ්නයක් අහනකොට මේ helping verb එක මුලට ගන්න. මේ බලන්න මේ they are playing. ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නේ. උඩින් question එක අපි අහනකොට are they කියලා එක මාරු වෙනවා. ඊට කලින් මුලටම question word එක දාගන්න. ඔයගේ ප්‍රශ්න අපිට ඕනේ තරම් අහන්න පුළුවන්. What is she reading? What is she reading? What is
what මොකක්ද is she reading read කියන්නේ කියවනවා reading කියන්නේ කියවමින් ඉන්නේ එතකොට what is she reading ඇය කියවමින් ඉන්නේ මොකක්ද ඒ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් ඔය මේ question word එක නැතුවත් ඔබට ප්‍රශ්න අහන්න පුළුවන් are you eating ඔයා කකාද ඉන්නේ are you playing ඔයා සෙල්ලම් කර කරද ඉන්නේ are you dancing ඔයා නටනටාද ඉන්නේ are you running ඔයා දුව දුවාද ඉන්නේ ඒ විදිහට එහෙම අහන්නත් පුළුවන් are you blaming ඔයා බැන බැනද ඉන්නේ are you cooking ඔයා උය උයාද ඉන්නේ එහෙම අහන්න පුළුවන් mother are you cooking අම්මේ ඔයා උය උයාද ඉන්නේ father are you going ඔයා යමින්ද ඉන්නේ father are you going ඔයා යමින්ද ඉන්නේ mother is she going අම්මේ එයා යමින්ද ඉන්නේ is she going එයා යමින්ද ඉන්නේ එතකොට is she අර helping verb එකයි she කියන noun එකයි ඒක අපි මාරු කරනවා දැන් මෙහෙම කිව්වොත් she is going ඇය යමින් ඉන්නේ is she going ඇය යමින්ද ඉන්නේ එතකොට ප්‍රශ්නයක් බවට එකපත් වෙනවා helping verb එක නැත්නම් උපකාරක පදය මුලට ගත්තාම ඔන්න ඕක තමයි අපේ අද පාඩම හරිම ලේසි are you reading books ඔයා පොත් කියවද ඉන්නේ yes I am reading book මේ මානවා son are you playing ඔයා සෙල්ලම් කර කරද ඉන්නේ yes mother I am playing ඔව් අම්මේ මම සෙල්ලම් කර කර ඉන්නේ father are you reading the newspaper father are you reading ඔයා කියවමින්ද ඉන්නේ the newspaper පත්තරේ කියවමින්ද ඉන්නේ yes I am reading the newspaper මෙන්න මේ විදිහට ඔබට ඉතාම පහසුවෙන් මේ ing form එකෙන් දැන් කරමින් ඉන්න දේවල් සම්බන්ධව ඉතාම පහසුවෙන් ප්‍රශ්න අහන්න පුළුවන් මේ question word පාවිච්චි කරලා අහන්නත් පුළුවන් ඒව පාවිච්චි කරන්නේ නැතුව අහන්නත් පුළුවන් හරිම පහසුවෙන් ප්‍රශ්න දැන් අර අපේ විහිළු කතාවකත් තියෙනවනේ hello what are you doing කොට්ටාවට පයින් කියලා කියන්නේ දන්නේ නැති අය නේද what are you doing ඔයා මොනවද කර කරව ඉන්නේ what are you doing ඔයා මොනවද කර කර ඉන්නේ පිළිතුරක් දෙන්න පුළුවන් I am reading newspaper I am eating rice I am sleeping ඒ විදිහට උත්තරයක් දෙන්න පුළුවන් ඉතින් මෙන්න මේක තමයි අපේ අද පාඩම මම හිතනවා ඔබේ දැනුම වෙනුවෙන් මේ පාඩම් භාවිත කරයි කියලා අද අපේ 7 වෙනි පාඩම අපි ඊළඟ දවසේ 8 වෙනි පාඩම කරනවා අනාගත කාලේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් සම්බන්ධව කොහොමද ප්‍රශ්න අහන්නේ how to ask a question about the future අනාගතය ගැන කොහොමද ප්‍රශ්නයක් අහන්නේ කියලා okay it is enough for today goodbye everybody